හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. ඔයාට හිතෙනවද ඔයා health ගැන හැමදේම දන්නවා කියලා? ඒක සම්පූර්ණයෙන් වැරදි වෙන්න පුළුවන්. අද මම කියන්න යන්නේ ඩොක්ටර්ලාත් daily life එකේ නොසලකා හරින විද්‍යාවට අනුබල දෙන ඔයාගේ ජීවිතයම වෙනස් කරලා දාන්න පුළුවන් healthy fact පහක් ගැන. වීඩියෝ එක end වෙනකම් බලන්න. අන්තිම fact එක ඔයාට shock එකක් වෙයි. අංක 1. ඔයාගේ බොඩි එක ඔයා විතරක් නෙවෙයි. ඔයාගේ ශරීරයේ තියෙන්නේ මිනිස් සෛලවලට වඩා බැක්ටීරියා ගොඩක්. ඒ කියන්නේ බඩවැල් බැක්ටීරියා. ජීර්ණයත් එක්ක ප්‍රතිශක්තිය මනෝභාවය එකතු වුණා. සිට 70ක් සිට 80ක් ප්‍රතිශක්තිය කරන පද්ධතිය බඩවැල් වල තියෙනවා. වැදගත්ම දේ තමයි ජංක් ෆුඩ් නරක බැක්ටීරියා වැඩි කරනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් හොඳ බැක්ටීරියා වැඩි වෙනවා. ඔයා කන දේ ඔයාගේ හෙල්ත් එක තීරණය වෙනවා. දෙවැනි ෆැක්ට් එක තමයි ඔයාගේ බ්‍රේන් එක නිදා ගනිද්දි වැඩියෙන් ඇක්ටිව්. ඔයා නිදා ගන්නකොට බ්‍රේන් එක රෙස්ට් වෙනවා නෙමෙයි. මෙමරි සේව් කරනවා, බොඩි රිපෙයාර් කරනවා. ඒ කියන්නේ නිින්ද ලබා ගන්නකොට මොළය පිරිසිදු කිරීමේ පද්ධතියකට යනවා. මෙමරිය ෆික්ස් කරනවා. හෝමෝන් සමතුලිතතාවය කරනවා. නිින්ද අඩු වුණොත් ආතතිය වැඩි වෙනවා. බර වැඩිවීම සිද්ධ වෙනවා. අවධානය යොමු කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. නිින්ද කියන්නේ සුඛෝපභෝගයක් නෙමෙයි අවශ්‍යතාවයක්. තුන්වෙනි ෆැක්ට් එක තමයි ඔයාගේ බඩ තමන්ම විසිරුවා හරින්න පුළුවන්. ස්ටොමච් ඇසිඩ් එක රේසර් තලය එකත් විසිරුවා හරින්න පුළුවන්. එහෙමනම් බඩ විසිරුවා හරින්නේ නැති ඇයි? මන්ද ස්ටොමච් ලිනින් එකත සෑම දින කිහිපයකට වරක් නැවත උත්පාදනය වෙනවා. වැදගත් දේ තමයි ආතතියත් එක්ක නරක ආහාර එකතු වුණාම ගෑස්ට්‍රික් හැදෙනවා. මත්පැන් ලයිනින් හානි කරනවා. බොඩි එක ආරක්ෂා වෙන්න සිස්ටම් එක දැනටමත් තියෙනවා. හතරවෙනි ෆැක්ට් එක තමයි ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකෙන් වයසට යාමේ වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ වයස්ගත වීම වයසට පමණක්ම නෙමෙයි. ජීවන රටාවත් එක්ක දැඩි ලෙස රඳා පවතිනවා. සෛල ටිකෙන් ටික හානි වෙනවා. අලුත් වැඩියා වේගය අඩු වෙනවා. කම්පන සහගත දේ තමයි විෂ වයසට යාම වේගවත් කරන්න පුළුවන්. ඔයා දිනපතා කරන පුරුදු ඔයාගේ අනාගතය තීරණය වෙනවා. අන්තිම ෆැක්ට් එක තමයි බරට වඩා ශරීරයේ මේදය වැදගත්. ඒ කියන්නේ මොකද්ද? ස්කේල් එකේ බර අනුව සෞඛ්‍ය මනින්න බෑ. ශරීරයේ මේදය 100ට වැදගත්. විද්‍යාව එකම බර විවිධ සෞඛ්‍ය තත්ත්ව වෙන්නම් කරනවා. ඒ කියන්නේ අපි දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නට එකම සමාන බර තියෙන්න පුළුවන්. ඒත් එයාලගේ සෞඛ්‍ය තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. ශරීරයේ මේදය අඩු වෙනවා. දියවැඩියාව අවදානමත් අඩු වෙනවා. 50ක් විතර දක්වා. වැදගත් දේ තමයි බඩේ මේදය තියෙනවා නම් අනතුරක්. මාංශ පේශි තියෙනවා නම් ශරීරයට ආරක්ෂාව ගෙන දෙනවා. ෆිට වෙන්න ඕනේ, කෙට්ටු නෙමෙයි. අද ඔයාලට හිතෙන්නේ නැති මට මේක කලින් දැනගන්න තිබ්බ නම් කියලා. කමෙන්ට් එකක් දාන්න. මේ ෆැක්ට් පහ වලින් ඔයාලට ෂොක් වුණේ මොකක්ද? ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ තවත් බලන්න. channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.